මේ කර්මය කියන එක නිස්සන්ද ඵලයක් ලෙස අන්‍ය සත්වයන්ටත් බලපාන අවස්ථා තියෙනවා. දැන් කර්මය කියලා එක අපි විස්තර කරගත්ත චේතනා ප්‍රධාන වශයෙන් අපි කායික වාචික මානසික ක්‍රියාකාරකම් කරන්නේ චේතනාව මුල් කරගෙන ඒ චේතනාවට බලපානවා අවිද්‍යාව, තෘෂ්ණාව, දෘෂ්ටිය, මානය ආදී වූ චෛසික ධර්ම ගති ස්වභාවයන්. ඒවා හේතු කරගෙන මේ චේතනාවෙන් යම් ශක්ති විශේෂයක් సంతානයේ තැම්පත් වෙනවා. ඒ ශක්ති විශේෂයෙන් තමයි මේ ප්‍රතිඵල ලබා දෙන්නේ. මේ Tamanට විපාක ලබා දෙන්නේ. නමුත් ඒ කර්මයේ හේතු කරගෙන සමහර ලාවට গুপ্ত ලෙස මේ බාහිර පරිසරවල පවා වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ කර්මයේ ශක්තිය ඊටාම ප්‍රබල කර්ම තියෙන සත් හැමෝගම නෙවෙයි ප්‍රබල කර්ම තියෙනවා නම් යම් කෙනෙක්ට ඒ කර්මයේ බලපෑම අවුර එකක් වගේ අනිත් සත්‍යයන් තමන් එක්ක ඉන්න අනිත් සත්‍යයන්ටත් බලපානවා කියලා ධර්මයේ දක්වනවා. ඒක තමයි මේ දේශනාවේ අපි මාතෘකාවෙන් තප්පු දේශනාවේ තියෙන්නේ. නස් දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති. මේ දුර්ලභ ආජඤ්‍ය පුරුෂයෝ ලෝකෙහි දුර්ලභයි, පහසුවෙන් පහළවන්නේ හැමතිස්සෙම හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේලා හැමතැනම උපදින්නෙත් නැහැ. පශ්චිමාත්ම භාවයේ නම් මධ්‍ය මණ්ඩලයේ පමණයි උපදින්නේ. නසෝ සබ්බත්ත ජායති යත්තජෝ සෝ ජායති ධීරෝ. හැබැයි ඥානවන්ත ධීරවන්ත පුද්ගලයෝ යම් කිසි තැනක උප්පත්තිය ලැබුවොත්, යම් කුලයක, යම් රටක, යම් ප්‍රදේශයක උප්පත්තිය ලැබුවොත් තං කුලං සුඛමේදී පවුල සැපෙන් ආඩ්‍ය වෙනවා, සැපෙන් වර්ධනය. ඔය සමහර අපේ ගැමි වහරෙත් තියෙනවා අපේ ධර්මාර දූ දරුවන් සම්බන්ධයෙන් අපේ ඒ දියණිය ආව තමයි අපේ ගෙදරට ශ්‍රියාකාන්තාව ආවේ. ඒ පුතා ආපු නිසා තමයි අපේ ගෙදරට ශ්‍රීය වැළඳුනේ, අපිට වාසනාව උදා වුනේ. ආදී ලෙසට සමහරු පවා විවාහාරේ කියනවා. ඒක සමහර විට එහෙම ඇත්තටම ඒ වගේ සාර්ථකත්ව වුණා නම් සමහරට මේ කුසට ආපු දරුවා ඉපදුණු දරුවාගේ පුණ්‍ය මහිමේ වෙන්නට පුළුවන්. ඒ නිසා නිස්සන්ද ඵලයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඇසුරු කරගෙන ඉන්නකොට ඒ කෙනාගේ කර්ම ශක්තියෙන් අනිත් අයටත් බලපෑම් සිද්ධ වෙනකොට ඔහුගේ කර්මයේහි නිස්සන්ද ඵල ලෙස ඒවා හඳුන්වලා තියෙනවා. හැබැයි මේ ඵලය ලැබෙන්නේ ඒ පුද්ගලයා එක්ක ඉන්න වෙලාවෙදි විතරයි. ඒ පුද්ගලයාගෙන් වෙන් වුණාට පස්සේ නැත්නම් ඒ පුද්ගලයා වුන් හැර ගියාට පස්සේ නැවත ඒ බලපෑම ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබිච්ච ප්‍රතිලාභ ටික තියෙනවා. අලුතෙන් ප්‍රතිලාභ ලැබීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිස්සන්ද ඵලය කියලා කියන්නේ කර්මයේ තියෙන විශේෂ දෙයක්. ඒක විශේෂයෙන්ම අර දක්වලා තියෙනවා අතීතයේ ඊටාම මසුරු සිටුවරේ රජගහ නුවර හරි සවැත් නුවර හිටපු මසුරු සිටුවරේ කිසිම කෙනෙකුට කිසිම ධනයක් දුන්නේ නැහැ. එතුමා කාලක්‍රියා කරලා උප්පත්තිය ලැබුවා සැඩොල් කුලයක. මවට කුස පිළිසඳ ගත්ත මොහොතේ පටන් මේ සැඩොල් ගම්මානයේටම ආහාර ලැබුණේ හරියට. ඔවුන් හිඟමනෙන් ජීවත් වෙච්ච ඒ කියන්නේ ඔවුන් මේ දුගී දුප්පත් වාසය කරපු නිසා ඔවුන්ට කෑම හරිය හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? ඒ පිරිස අතර කතිකාවතක් ඇති වුණා. අපි අතරට කාලකන්ණියෙක් නැත්තම් පව්කාරයෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉස්සලම් මේ කෙනා මේ රැළෙන් ඉවත් කරන්නට ඕනේ. එහෙම නැත්තම් අපි හැමෝටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේ ගම්මානේ දෙකට බෙදුවා. දෙකට බෙදලා වාසය කරනකොට ඒ දරුවා කුසට ආපු දරුවේ කුසට ඇවිල්ලා ඉන්නවා. හිටපු ප්‍රදේශයට ඒ ගෲප් එකට ඒ කණ්ඩායමට කෑම නැතුණා. අනිත් කණ්ඩායමට කෑම ලැබුණා. දැන් ඔවුන් තේරුම් ගත්තා. එහෙනම් මේ ගෲප් එකේ නැත්තම් මේ කණ්ඩායමේ තමයි මේ පව්කාර පුද්ගලයා ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරේ? ඒක නැවත දෙකට බෙදුවා. ඔහොම බෙදාගෙන ගිහිල්ලා අන්තිමට පුද්ගලයෝ දෙන්නෙක් බවට පත් වුණා. කවුද? අර කුස ඉන්න දරුවා දරාගෙන ඉන්න මව්තුමියක් තව කෙනෙකුත්. ඊට පස්සේ ඒ දෙදෙනාත් වෙන් කරාම ඒ පුද්ගලයාට වෙන් වෙච්ච පුද්ගලයාට ආහාර පාන ආදී ලැබුණා. මේ මවට තමයි සියල්ල ප්‍රශ්න සිද්ධ වුණේ. මොකද මේ කුස ඉන්න දරුවාගේ තියෙන මහා බලවත් පාප කර්මය. ඒ මවට පවායි දුක විඳින්නට සිද්ධ වුණා. ඊට මොකද කරේ? මව නිසා මේ දරුවාගේ ගැබ දරාගෙන ඉඳලා දරුවා බිහි කර ආදරෙන්. නමුත් ඒ දරුවා කුඩා කාලේ පටන්ම ගැබටපත් වෙච්ච දවසේ පටන්ම මාවට හරියමන ආහාරයක් හම්බ වෙන්නේ නැහැ. මොකද දරුවා අතහරින්නට බැරි නිසා මේ දරුවව හදා වඩා ගත්තා, බලා ගත්තා. ඉතින් කාලයක් ඇවිදින්න කරන්න පුළුවන් මට්ටමට අවුරුදු 10ක් 12ක් වෙන කාලේ වෙනකම්ම දරුවව රැක බලා ගත්තා. ඉතින් ඒක මොකද හේතුව දරුවා අතහැර බන්න බැරි. නමුත් මව්තුමිය ඊටාම දුෂ්කරව තමයි අවුරුදු කාලය ගත කරේ. අවසානයේදී මේ මව්තුමියට මේක එපා වුණා. අන්තිමට දරුවාට හිඟා කන්නට යම්කිසි භාජනයක් අතර දීලා කිව්වා අනේ දරුව මම ආදරේ නැතුව නෙවෙයි මම බොහෝ කාලයක් ඔබව බලාගත්තා. නමුත් මටත් සීමාවක් තියෙනවා. මාත් මිනිස්සෙක්. මටත් මේක තවදුරටත් කරගෙන යන්නට බෑ. ඔබගේ ජීවිතේ ඔබත් එක්ක ඉන්නකොට මට මේ ප්‍රත්‍යයන් ලැබෙන්නේ නැහැ. අනිත් අපේ ගමේ හැමදෙනාම දැන් ඒකෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා මට මගේ ගම වෙතට යන්න වෙනවා. ඔබගේ ජීවිකාව සිද්ධ කරගන්න කියලා මේ දරුවා අතහැරලා යනවා. මේ දරුවා තාම ඒ කරපු ඒ සසරදී ඒ කලින් ආත්ම භාවයේදී කාටවත් දන් නොදී
ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් දරුවන් පවා දාණයෙන් වළක්වපු පුද්ගලයෙක්. ඒකට කියනවා කදරියතාවය කියලා. මසුරුකම කියන්නේ තමන් තියෙන දේවල් දෙන්න අකමැතිකම, දෙන්න බැරිකම. කදරියතාවය කියලා කියන්නේ අනිත් අය දන් දෙන එක බව වළක්වන එක. ඒ තරම් දරුණු විදිහට මේ දාණයට විරුද්ධව මේ පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මොකද වුනේ? ඔහු ඉන්නා වූ වර්ගයේ, උන්නා වූ ගෲප් එකට පවා, කණ්ඩායමට පවා දානීය ආහාර පාන නොලැබෙන මට්ටමේ දරුණු විදිහේ පෞකාර ජීවිතයක් තමයි ඔහුට හිමි වුණේ. ඒ වගේම තමයි මහා බෝධිසත්වවරු වැනි උත්තම පුරුෂයෝ ලෝකයේ පහළ වුණාට පස්සේ ඔවුන් ඇසුරු කරන පිරිසට පවා සැප සම්පත් වලින් ආඩ්‍ය ජීවිත ලැබෙනවා. ප්‍රයෝජන ලැබෙනවා, සාර්ථකත්වයේ ළඟා වෙනවා. මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවාම සතර මහා නිදානය පහළ වුණා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ වගේ මේ මහා බෝසතාණන් වහන්සේ කපිලවස්තු පුරේ උප්පත්තිය ලැබුවාට පසු ඒ කපිලවස්තුවේහි තිබිච්ච භවභෝගවල වර්ධනයක් සිද්ධ වෙනවා. ධන ධාන්‍යයන්ගේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ ගවා මහිෂාදී සත්වයන්ගේ කිරි ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ විදිහට ඒ ප්‍රදේශයේහි ලොකු සංවර්ධනයක්, දියුණුවක්, ශාස්ත්‍රීය බවක් සිද්ධ වෙනවා. මේ මහා බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්ත මොහොතේ පටන්. ඒ අනුව ඒතරම් සිද්ධ වන්නේ එතුමාගේ තිබිච්ච මහා පුණ්‍ය බහිමේ නිසා ඒ ඇසුරු කරන්නා වූ පිරිස හැම දිනාටම ප්‍රතිලාභය ලැබුණා. හැබැයි මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා ගිහිගේ අතහැරිය ගියාට පස්සේ ඒ සතර මහා නිදානය අතුරුදහන් බවට පත් වෙනවා. ඒ නිසා තමයි රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේ වෙතට ගිහිලා සුරතල් බස් කියමින් ප්‍රකාශ කරේ, අහලා තියෙනවා මම සතර මහා නිදානයක් ඔබට තිබුණා කියලා. මට මේ නිදානයේ තියෙන තැන කියන්න, මොකට මට රාජ්‍ය කරන්නට ඒ ධනෙ අවශ්‍යයි කියලා. එවිට බෝසත බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ළඟට රාහුල කුමාරයා ගෙන ගිහිල්ලා ප්‍රකාශ කරා, සාරිපුත්‍රය මොහු මගේ නිදානේ ඉල්ලනවා. මගේ ළඟ තියෙන්නේ මම ලබාගත්තේ සප්ත ආර්ය ධනයක් තියෙනවා මල් ළඟ. මොහු මගේ ධනෙ ඉල්ලනවා, මං සප්ත ආර්ය ධනෙ මල් ළඟ තියෙනවා. ඒ නිසා මේ සප්ත ආර්ය ධනෙ ලබා දෙන්න, මොහුව පැවිදි කරන්න කියලා සාමණේර භූමියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යටතේ පමුණවනවා. ඉතින් මේ විදිහට මේ මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවාම ඒ උන්වහන්සේගේ පුණ්‍ය මහිමේ නිසා බොහෝ දෙනාට ඒයින් ඵල ප්‍රයෝජන ආදිය ලැබෙනවා කියලා මතක තියාගන්න. ඒ නිසා මේ කර්මය කියලා කියන්නේ නිස්සන්ද ඵල ලැබෙන්නා වූ දෙයක්. ඒ වගේම මේ කර්මයේ තියෙන තවත් විශේෂ දෙයක්, මේක සමහර අවස්ථාවලදී Tamanට විතරක් බලපානවා. ඒක සමහර പ്രേත ආදී සත්වයන්ට විශේෂයෙන් සිද්ධ වෙන දෙයක්. උදාහරණයකට සමහර මිනිස්සු ගංගා ඇලදොලවල පැම් පහසු වෙවි ඉන්නකොට, විනෝද වෙවි ඉන්නකොට ඊටාම සාගින්නේ පෙනෙන പ്രേතයෙක් එතනට එනවා. හැබැයි මේ പ്രേතයාට අපි මේ පැන් පහසු වෙන තැන රතු වෙච්ච, ගිනිගත් රත් වෙච්ච ගල් තලාවක් බවට පත් වෙනවා. වතුර බිඳක් උට ඒක හොයා ගන්න බැරි වෙනවා. සමුද්‍ර පවා ගල් තලාවක් බවට පත් වෙනවා. ඒක එතන මිනිස්සු ඒ වෙලාවේ පැන් පහසු වෙනවා. වාහන වාහන නැත්තම් නැව් බෝට්ටු ආදී පවා යනවා. නමුත් මේ പ്രേතයාට වතුර බිඳක් ඒකෙන් ලබා ගන්නට බැරි වෙනවා. ඒක පින්වතුනි කර්මයේ තියෙන තමන්ට විතරක් ආවේනිකව ලැබෙන්නා වූ ප්‍රතිඵලයක්. ඒක උදාහරණයකට දක්වනවා නම් 이르දිවන්තයාගේ 이르දි විෂයත් මෙබඳු එකක්. 이르දි විෂයේදී සමහර 이르දිවන්තයෝ පොළොව ජලයේ බවට පත් කරවලා පොළොවේහි කිමි දෙන්නට, ගිලෙන්නට, මතුවෙන්නට සමර්ථ වෙනවා. ඒ වෙලාවේදී මේ පොළොවේහි සාමාන්‍ය මිනිස්සෙක් ඇවිදගෙන ගියොත් ඔහුට වතුර වෙන්නේ නැහැ. ඔහුට මේ පොළොව මත ඇවිදින්නට පුළුවන්. යාන වාහන වලට යන්න පුළුවන්. ගොවිතැන්පත් ආදී පවා කරන්නට පුළුවන්. නමුත් 이르දිමතාට විතරක් එතන ජලයක් බවට පත් වෙනවා. මේකත් සබ්ජෙක්ටිව් දෙයක්. ඒ කියන්නේ එයාට විතරක් ආවේනික දෙයක්. ඒ වගේ තමයි සමහර പ്രേතාදී සත්වයන්ට මේ කර්මයේ හේතු කරගෙන තමන්ට විතරක් ආවේනිකව ලැබෙන්නා වූ ප්‍රතිඵල විපාක ලැබෙන අවස්ථා තියෙනවා. තවත් එකක් තමයි මේ කර්මයේ තිබිච්ච තවත් විශේෂ සංසිද්ධියක් තමයි අපේ ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පසුපස්සෙහි නිතරම කාන්තාවක් පැමිණෙනවා උන්වහන්සේ රහත් වෙනකම්. මොකද සසරදී තමන් තවත් සිල්වත් භික්ෂුවකට මේ වගේ අපහාසයක් වෙන විදිහේ කටයුත්තක් සිද්ධ කරපු නිසා ඒ ස්වාමින් වහන්සේ පැවිදි වෙච්ච දවසේ පටන් උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් යන තැන එනවා. උන්වහන්සේට ඒක පේන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට විතරක් පේනවා. එතකොට උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ තමයි මේ කාන්තා රූපේ නැති වුණා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒක සැබෑ කාන්තාවක් නෙමෙයි, රූපයක්. බලන්න පින්වතුනි මේ කර්මයේ තියෙන බලවත්කම, කර්මයේ තියෙන අමුතුම ස්වභාවය. ලෝසක ස්වාමින් වහන්සේ අතීතයේහි රහතන් වහන්සේ නමකට ලැබෙන්න තිබිච්ච පිණ්ඩපාතේ විනාශ කරලා, විසි කරලා එක දවසක් කරපු විනාශය නිසා
අපායේ මහා කාලයක් දුක් විඳලා මනුස්සාත්ම භාවයට ලැබිලා කුස පිරෙන්න ආහාරයක් ලබන්න බැරි වුණා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින හැම වෙලාවකම මිනිස්සුන්ට පාත්‍රය පිරීලා වගේ පේනවා. ඉතින් මිනිස්සු මේකට කැම දාන්නේ නැහැ. නමුත් පාත්‍රය හිස්. ඉතින් උන්වහන්සේ තාම දුකසේ පොඩි දෙයක් හොයාගෙන තමයි ජීවිතය ගත කරේ. අවසානයේ පිරිනිවන් පාන්න යන දවසේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වුණා. මේ ලෝසක ස්ථවිරෝ දැන් මේ නාම රූප සම්තතිය අවසන් කරලා පරිනිර්වාණ ධාතුවටපත් වෙන්නට යන්නේ. නමුත් ඔහුට මේ සංසාරයේ අවසාන දාණයවත් මම දෙන්නට ඕනේ කියලා සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ලෝසක ස්ථවිරයන් වහන්සේ වෙනුවෙන් පිණ්ඩපාතේ ගියොත් පිණ්ඩපාතේ හම්බ වෙන්නේ තමන් වහන්සේ වෙනුවෙන් තමයි පිණ්ඩපාතේ ගියේ. ඒතර ලොකු චතුමදුර පාත්‍රයක් එතුමාට උන්වහන්සේට හම්බුණා. ඊට පස්සේ මොකද කරේ මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දැනගත්ත මේ කර්ම විපාකයේ අතිශය බලවත්. ඊළඟට ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා ලෝසක ස්ථවිරයන් වහන්සේව කැඳවලා පරියන්කේ බැඳගත්තා. ලෝසක ස්ථවිරයන් වහන්සේට කිව්වා තමන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නට කියලා. ධනිස් දෙකෙන් ධනිස් දෙක ගෑවෙන පරිදි ඉඳ ගන්නට කිව්වා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්ථවිරයෝ දන්නවා මේ පාත්‍රය ලෝසක ස්වාමීන් වහන්සේට ලබා දුන්නොත් මේකින් චතුමදුර අතුරුදහන් වෙනවා. ඒ තරම් බලවත් මේ පාප කර්මය. එක රහතන් වහන්සේ කෙනෙකුට ලැබෙන්න තිබිච්ච පිණ්ඩපාතේ දුන්න පිණ්ඩපාතේ ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ තැන නැති වෙයි කියලා ඒක ගිනි අගුරු ගිනි ගොඩකට විසි කරා. ඒකේ බලවත් පාපය තමයි විපාක දෙන්නේ. සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාත්‍රයේ තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන ලෝසක ස්ථවිරයන්ට ප්‍රකාශ කර සිටිනවා මේකෙන් අරන් වළඳන්නට කියලා. චතුමදුර පාත්‍රයක් එදා වැළඳුවා. ඒ තමයි උන්වහන්සේ කුස පිරෙන්නට ගත් එකම ආහාරය. ඊට පස්සේ එදා වසම උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියා කියලා ධර්මයේ දැක්වෙනවා. ඒ නිසා පින්වතුනි මේ කර්මය කියන එක හරි අමුතු සිද්ධියක්. මේ කර්මයේ තියෙන අචින්තනීය පැතිකඩ කීපයක් මම පෙන්වුවේ. අන් අයට බලපානවා, ස්වභාවික පරිසරයට බලපානවා. ඒ වගේම සමහර අවස්ථාවලදී වෙන අයට එතන සාමාන්‍ය වෙලා තියෙනකොට ඒ പ്രേත ආදී සත්වයන්ට එතන වෙනස් විදිහේ අත්දැකීමක් ලැබෙනවා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලාට Tamanට නොපෙනෙන අන් අයට පමණක් පෙනෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. තවත් විශේෂ සංසිද්ධියක් තියෙනවා මේ කර්මය පින්වතුනි අනිත් අයගේ සිත්වලට බලපානවා. Tamanගේ සිතටත් බලපානවා. හොඳම උදාහරණය තමයි අපේ බෝසතාණන් වහන්සේ. මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ගටිකාර බ්‍රාහ්මණයා වෙලා අධික මානාධික පුද්ගලයෙක්ව ඉන්නකොට තමන්ගේ පණ්ඩිතමානී භාවය නිසා ගටිකාර ජෝතිපාල මානවකයා වෙලා ඉන්නකොට ඒ ගටිකාර බ්‍රාහ්මණතුමා විසින් ආරාධනා කරානේ ඇවිල්ලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නට කියලා. එතුමා අනාගාමීනේ. ඒ වෙලාවේ ප්‍රකාශ කර හිටියා මේ හිස මුඩු කර පමණින් කෙනෙක්ට බුදු වෙන්නට බෑ. ඔය මුඩු මහානාට මොන බුදුකමක්ද කියලා එදා නිග්‍රහයක් සිද්ධ කරා ජෝතිපාල මානවකතුමා. ඉතින් ගටිකාර බ්‍රාහ්මණතුමා අර කිස් වැටියෙන් අල්ලලා බොහොම ලොකු කරදරයක් නැත්තම් බලපෑමක් කරලා තමයි එදා එක්කන් ගියේ. නමුත් මේ බලන්න මේ ඊළඟ අන්තර් කල්පයේ සම්මා සම්බුදු වෙන්න ඉන්න උත්තමයා ලෝකේ සම්මා සම්බුදුවරයෙක් පහළ වෙලා ඉන්නකොට නිග්‍රහයක් කරා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැසිලා පළවෙනි කතාවෙන්ම සියල්ල පැහැදිලා සසර කලකිරිලා ඒ බුද්ධ ශාසනය මහාන වුණා. නමුත් පින්වතුනි මේ කරපු ප්‍රකාශනය මොහිත මුඩු කරගත් පමණින් කොහොමද බුදුවන්නේ බුද්ධත්වය අතිශය දුර්ලභයි කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිග්‍රහයක් සිද්ධ කරා. ඒ නිග්‍රහයේ ප්‍රතිඵලයක් ලෙස මොකද වුනේ? කර්මයේ බලවත්කම කෙසේද කියනවා නම් තමන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා සියලු සැප සම්පත් අතහැරලා සියලු බෝධිසත්වරුන්ගේ චාරිත්‍රයක් ලෙස ධර්ම නියාමයක් ලෙස අත්තකිලමතාණු යෝගය පුහුණු කරන්න පටන් ගත්තා. නමුත් අර කර්ම විපාකයේ බලපෑම නිසා සමහර බෝධිසත්වරු දවස් 7යි අත්තකිලමතාණු යෝගය පුරන්නේ. සමහරු දවස් 15යි. සමහරු මාසයයි. සමහරු උපරිම ගිහලා තියෙන මාස 10යි. ඒ තමයි දීපංකර බුදුරජා බෝසතාණන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේට වර්ෂ 6ක් යනවා මේ දුෂ්කර ක්‍රියාව සිද්ධ කරන්න. ඒක අපදාන පාළියේ දක්වලා තියෙනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කරපු ඒ නිග්‍රහය ඒ ප්‍රකාශය නිසා තමයි කුම්මග්ගේන ගවේසයින් මම වැරදි මාර්ගයේ අවුරුදු 6ක් හොයන්නට යෙදුනා ඒ කර්මයෙන් චෝදිතව නැත්නම් කර්මයේ බලපෑමට ලක් වෙලා. ඒ නිසා සමහර කර්ම විසින් පින්වතුනි අපේ නුවණ වසීම පවා සිද්ධ කරන්නට පුළුවන්. ඒක තව හොඳම උදාහරණයක් තමයි චූලපන්තක ස්වාමින් වහන්සේ. චූලපන්තක ස්වාමින් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී හොඳ ගුරුවරයෙක්.
භික්ෂුන් වහන්සේ කෙනෙක්. නමුත් එක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පාඩම් හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට බැන්න දොස් කීවා. අනේ ඉදිරියේ ලැජ්ජා කරා. ඒ ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න එක නතර කරා. ඉතින් මොකද වුනේ? මේක විපාකයේ ලෙස අන්තිමාත්ම භාවයේදී පැවිද්දටපත් වෙලා තමන්ගේ වැඩිමහල් සහෝදරයා 80 මහා ශ්‍රාවකයෙක් වෙලා ඉන්න අරූප ධාන අතර අරූප ධාන සමවදින උන් අතරින් අග්‍ර වෙලා ඉන්නවා. ඒ තරම් ඉතා විශිෂ්ට තත්වයකටපත් වෙලා හිටියා තමන්ගේ වැඩිමහල් සහෝදරයා. නමුත් මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේට මහාන වෙලා එක ගාථාවක් මාස 4ක් පාඩම් කරගන්න බැරි වෙනවා. ඒ තමයි කර්ම විපාකයේ බලවත්කම. පසුව එතුමා උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ උපකාර ලබාගෙන අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන මහා උගත් ථානාන්තරලාභී 80 මහා ශ්‍රාවකේ බවටත් පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අතීතයේ කරපු කර්ම නිසා අපේ ඥානයේ ආදී ගුණධර්ම වැහිලා යන අවස්ථා තියෙනවා. ඒ වගේම කුසල කර්ම නිසා මේවා මතුවලා උද්දීපනය වෙලා යන අවස්ථා තියෙනවා. පින බලවත්ව පවතින කාලවලදී ඥානය හොඳට මුහු කරනවා. ඥානයේ කරුණු කාරණා වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවලදී අධ්‍යාපනයේ සාර්ථක වීම පවා වෙන්නට පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මේක තවත් විශේෂ පැතිකඩක් මේ කර්මයේහි අනුන්ගේ සිත්වලට අපේ කර්මය බලපානවා. දැන් අනුන්ට සැප සම්පත් ලැබෙනවා කියන එක භෞතිකව දෙන දෙයක් නේ. අනුන්ට සැප සම්පත් ආදී ලැබෙනවා අපි නිසා, සමහර කෙනෙක් නිසා, පින නිසා, බාහිර පරිසරයට බලපෑම් ලැබෙනවා. කෙත්වතු සරුසාර වෙනවා. ඒවා වෙන්නට පුළුවන් නිස්සන්ද ඵල ලෙස. ඒ වගේම තමන්ගේ සිතට බලපෑම් වෙන්න පුළුවන්. තමන් සසර කරපු කර්ම විපාක නිසා. ඉතින් ඒ වගේම සමහර කර්ම කරපු නිසා ආධ්‍යාත්මික දියුණුව වැසී යනවනේ. ආනන්තරීය පාප කර්මයක් කරපු කෙනෙක් කොච්චර බණ භාවනා සිද්ධ කරත් මේ භවයේදී උපචාර අර්පණා සමාධි වලට පත් වෙන්නට බෑ. ඒක විය නොහැකි. ඒතර මේ විදිහට තමන්ගේ හිතට බලපෑම, තමන්ගේ රූපයට බලපෑම, අන් අයගේ සැප සම්පත් වලට බලපෑම, බාහිර පරිසරයට බලපෑම තේරුම් ගන්න පුළුවන්. විශේෂකත්වය අනුන්ගේ හිතට බලපෑම සිද්ධ වෙනවා. මේක හොඳම උදාහරණය ලැබෙන්නේ අම්බපාලි ගණිකාවගේ කතා ප්‍රවෘත්තියේදී. අම්බපාලිය මුණ ගැහිච්ච වෙලාවේදී මේ රටේ රජගහ නුවර හිටපු ඇමතිවරු එතුමියව රජගහ නුවරට රැගෙන ආවට පසුව මේ රජගහ නුවර හිටපු ඇමතිවරු අතර සාකච්ඡාවක් ඇති වෙනවා. මෙතුමියට මොනවද සිද්ධ කරන්නේ? එතුමිය තරම් ලස්සනයි. එතුමිය මුණ ගැහුණාට පස්සේ මොකද්ද කරන්නේ කියන කතිකාවක් යනවා. එතකොට ඒ වෙලාවේදී ඇමතිවරු රජගහ නුවර හෝ සවැත් නුවර. ඉතින් ඒ හිටපු නගරයක. ඉතින් ඒ වෙලාවේදී ඇමතිවරු අතර සාකච්ඡාවේදී ඇමතිවරුන්ට සිත් පහළ වුණා කියලා කියනවා මේ කෙනාව වෛශ්‍යාවක් ගණිකාවක් බවට පත් කරන්නට ඕනේ කියලා. ඒක ගැන ධර්මයේ දක්වලා තියෙන කතා ප්‍රවෘත්තිය තමයි මේ අම්බපාලිය කියන කාන්තාව අතීතයේහි මීට කල්ප 31කට කලින් ලෝකයේ පහළ වුණු සිකී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරියක් එතුමිය. එතකොට එතුමිය බුද්ධ ශාසනයේ මහානදම් පුරනවා. ඒ සිකී සර්වඥයන් වහන්සේගේ ධාතු තැන්පත් කරා වූ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තියෙනවා. ඒක වටේ මෙතුමිය ප්‍රදක්ෂිනා කරනවා. ඒ ප්‍රදක්ෂිනා කරනකොට ඒ චෛත්‍ය මළුවේහි සෙම ගුලියක් වැටිලා තියෙනවා. ඒ සෙම ගුලිය දකින්නකොට මේ චෛත්‍ය මළුවේ කෙල ගැහුවා කියලා එතුමියට ලොකු අප්‍රසාදයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය මළුවේ විශේෂයෙන් තමන්ගේ සහෝදරයාගේ චෛත්‍ය මළුවේ. ඒ වෙලාවේ සංඝ ස්ථවිරේ තෙරුණින් වහන්සේ නමක්, හොඳ වැඩිමහල් තෙරුණින් ස්ථවිර භික්ෂුණීන් වහන්සේ නමක්. එතුමිය ඒ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා කවුද මේ කෙල ගහපු මේ කම්පවුන්ඩ් එක නැත්නම් මේ චෛත්‍ය මළුවේ කෙල ගහපු වේසිය කවුද කියලා ප්‍රකාශ කරා. වෛශ්‍යාව කවුද, වේසිය කවුද කියලා ප්‍රකාශ කරා. මේ වෙලාවේ එතුමිය නොදැන හිටියාට ඒ සෙම ගුලිය වැටිලා තිබුණේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ මුවින්. එතුමියට කිඹුමක් යනකොට එතුමිය දැනගත්තේ නැහැ. නමුත් සෙම ටිකක් එළියට පිට වෙලා. එහෙම සමහරලාට වෙනවනේ. ඒ නිසා පිරිසුදු කරේ නැහැ. මේ වෙලාවේදී මෙතුමිය දෝෂාරෝපණය කළා. ඒ දෝෂාරෝපණයට ලක්ුණේ සෙම ටික යමකුගේ ශරීරයෙන් පිටුණාද ඒ පුද්ගලයා. රහත් මෙහෙණියකට වෛශ්‍යා වේසිය කියලා ප්‍රකාශ කරා. ඒ නිසා මෙතුමිය සසර දුක් විඳලා ආත්ම භාව 10000ක් වෛශ්‍යාවක් ලෙස කටයුතු කරන්න සිද්ධ වුණා කියලා දැක්වෙනවා. අන්තිම රහත් වෙන ආත්ම භාවයේ එතුමිය පසුව බුද්ධ ශාසනයේ මහාන වෙලා රහත් වෙලා උදානපා ප්‍රකාශ කරානේ තේරී ගාථාදීෙහි. එතකොට ඒ ආත්ම භාවයේ පව වෛශ්‍යාවක් වෙන්නට හේතු වුණා. ඒ වෙලාවේදී පිරිසට
අර අම්බපාලී විසින් සසර කරපු කර්මයේ බලපාලා මෙතුමියව වෛශ්‍යාවක් කරන්නට ඕනේ කියන සිත පහළ වෙන්නට ඒ කර්මයේ බලපෑවා කියලා අර්ථ කතාවල දක්වලා තියෙනවා. ඒ විදිහට හොඳ පැත්තටත් මේක සිද්ධ වෙනවා. ඒ හොඳ පැත්තට සිද්ධ වෙච්ච එක තමයි ගෝසකගේ කතා ප්‍රවෘත්තිය. ගෝසක කුඩා දරුවාව ඒක දීර්ඝ කතා ප්‍රවෘත්තියක්. ඒ හදා වඩාගත් ඒ සිටුතුමා මරන්න උත්සාහ කරන අවස්ථා ගණනාවකදීම ඒ අවස්ථා හැම එකක්ම අසාර්ථක වුණා. ඒ අසාර්ථක වෙනකොට ඒ අවස්ථාවලදී ඒ අතරමඟ දාලා ඉන්න දරුවව ගොඩක් අය බලා ගන්නවා. ඒ හැම අවස්ථාවකදීම ඒ මිනිස්සුන්ට දරුවා කෙරෙහි පුත්‍ර ස්නේහය උපදිනවා. කරදරයක් කරන්න හිතෙන්නේ නැහැ. පුත්‍ර ස්නේහය උපදිනවා. ඒ හැම අවස්ථාවකදීම දරුවා කෙරෙහි පොදුම හැඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි තමන් සසර සුනකයෙක් වෙලා ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් සමග ඊටාම කුළුපග වෙලා ඒ දායක නිවසක් ඇසුරු කරන් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට මාර්ගයේ පෙන්නමින් ඊටාම කුළුපගව කටයුතු සිද්ධ කරනවා. ඒ කුසලයේ අනුභවයේ නිසා තමන්ව ඒ ආත්ම භාවයේ මරන්න දාලා තියෙනකොට පවා දකින අයට පුත්‍ර ස්නේහය ඇතිවලා රැකබලා ගන්න. ඒ නිසා මතක තියාගන්න මේ කර්මය නිසා සමහර ලාවට අපි කෙරෙහි අනිත් අය තුල හොඳ බල හැඟීම් ඇති වෙන්නට පුළුවන්. සමහරට අපිව අප්‍රිය වෙන්නට පුළුවන්. අපිව අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඒකත් තව කතා ප්‍රවෘත්තියක් තියෙන බද්ද කාපිලානිගේ බද්ද කාපිලානි මහා ආකාශප කියලා කියන්නේ සසර එකටම ආපු යුවලක්. ඊටාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙදෙනා ප්‍රථම අබිනිහාරයේ පවා සිද්ධ කරේ එකට කල්ප ලක්ෂයකට කලින්. නමුත් මේ භද්‍ර කල්පයට එනකොටම මේ බද්ද කාපිලානි සහ කාශ්‍යප දෙදෙනා අතරදී එක අවස්ථාවකදී මේ බද්ද කාපිලානිය තමන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරපු ඒ තමන් එක්ක හිටපු තවත් කාන්තාවක් ඒ පූජා කරපු පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරපු වෙලාවේදී ඒ දානය ඒ පාත්‍රය අයින් කරලා ඒ ආහාරය ඉවත් කරලා ඒකට මැටි නැත්තම් මඩ පුරවලා දෙනවා. මඩ පුරවනවා. ඒකේ පාප කර්මය නිසා පසුව ඒක හරිගස්ස ගන්නවා. නැවත සමාව අරගෙන ආහාර පිළිගන්නලා. නමුත් ඒ පාප කර්මයේ හේතු කරගෙන එක ආත්ම භාවයක මේ සසර තමන් එකට ආපු තමන්ගේ ස්වාමි පුරුෂයා මේ බද්ද කාපිලානි කාශ්‍යප කියන්නේ එකටම සසර ආපු දෙදෙනෙක්. තාම ලොකු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඒ ස්වාමි පුරුෂයාට පවා මේ බද්ද කාපිලානියව ඊතරම් ප්‍රියවන්නේ නැහැ. එතුමිය ප්‍රිය භාවය ඇතින. එතුමිය යම් නිවසකට වැඩම කරන අරගෙන යනවා නම් ඒ අරගෙන යනකොට ඒ නිවස වැසිකිලි වැලක් විවෘත කරා වගේ තාම ප්‍රබල දුර්ගන්ධයක් ඇති වෙනවා. ඉතින් ඒ කාශ්‍යප ස්වාමීන් නැත්නම් පිප්පලී මානවක ඒ අතීතාත්ම භාවය එතුමාගේ නිවසින් පවා මෙතුමිය බැහැර කරනවා. එතුමිය බැහැර කරනවා. පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට තමන්ගේ ස්වර්ණාභරණ උණු කරලා ස්වර්ණ ගඩොලක් සකස් කරලා ඊට පස්සේ ඒකට නෙළුම් මල් තියලා පූජා කරලා තමයි මේ කර්ම විපාකයෙන් එතුමිය ගැලවුණා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කර්මය කියන එක අතිශය සංකීර්ණ. අති විස්තර කිරීමට තර්කානුකූලව විස්තර කරන්න ගියොත් අතිශය අපහසු විෂයක් බව මතක තියාගන්නට ඕනේ. ඉතින් මේ කර්මය කියන එක රැස්වන්නේ අපි තුල අවිද්‍යාව තෘෂ්ණා පවතින තාක්කල් අවිද්‍යා තෘෂ්ණා දුරු කරාට පසු කර්මය රැස්වන්නේ නැහැ. ඒ කරන ක්‍රියාවන් බවට පවනපත් වෙනවා. කර්ම ශක්තියක් රැස්වන්නේ නැහැ. ඉතින් ඒ රැස්වන්නා වූ කර්මේ අපිට විපාක ලැබෙන භාවය අපි හැමෝම දන්නවා. අපි සසරදී හොඳ පිවිතුරු වීම, ධනවත් වීම, නිරෝගී සම්පන්නිය ලැබීම මේවට මේ කර්මය බලපානවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රතිසන්දිය ලැබෙන්නේ මොනවා හෝ භවයක ප්‍රතිසන්දිය ලැබෙන්නේ කර්මයක් හේතු කරගෙන. කර්මා පුනබ්භවෝ හෝති කියලා දේශනා කරා. ඒ උපදින භවවල රූප සම්පත්තිය ආදීනත් කර්මයේ ලොකුවට බලපාලා තියෙනවා. ඒ වගේම ඒ කර්මයේ තියෙන තවත් গুপ্ত පැතිකඩ කීපයක් තමයි තමන් එක්ක ඉන්න පිරිසට පවා බලවත් කර්ම බලපාන අවස්ථා තියෙනවා. ඒ වගේම ස්වභාවික පරිසරයට මේ කර්ම බලපාන අවස්ථා තියෙනවා. ඒ වගේම තමන් එක්ක තමන් යම් ප්‍රදේශවල ඉපදුනා නම් වාසය කරනකොට ඒ ප්‍රදේශවල භවභෝගපන් සම්පත් පවා ශාස්ත්‍රීය කරන මහා බෝධිසත්වවරු සම්බන්ධයෙන්. ඒ වගේම ගවයන්ගේ තියෙන කිරිවර ප්‍රමාණය පවා වැඩි වෙනවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ ඒ අතීතයේ කරපු කර්ම නිසා තමන්ගේ ඥානෙ වැහිලා යන අවස්ථා, ඥානෙ මතුවලා මුහු කරන අවස්ථා ආදී පවාපත් වෙනවා ලැබෙනවා. ඒ වගේම අන් අයගේ සිත්වලට පවා
මේ කර්මයේ බලපානවා තමන් පිළිබඳව ඒ තියෙන හැඟීමට තමන් පිළිබඳව දක්වන ආකල්පවලට මේ කර්මයේ බලපානවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. මේ විදිහට පින්වතුනි මේ කර්ම විෂය කියලා කියන්නේ අතිශයම ගම්භීර ඒ වගේම අතිශය ලස්සන ඉගෙන ගන්නට ආස හිතෙන්නා වූ විෂයපතයක්. ඉතින් ඒ නිසා අපි කරන්නට තියෙන්නේ අපේ ජීවිතවල හිතාම හැකි හැම අවස්ථාවකදීම කුසල කර්ම නැවත නැවත සිද්ධ කිරීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ කුසල කර්ම සිද්ධ කරන්නට ඕනේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්න අපි හැම දිනම දවසක මේ කුසල කර්ම පදනම් කරගෙන මේ සංසාරයෙන් එතර වන්නෙමි කියන අපේක්ෂාව තියාගෙන විවට්ට ගාමිනීව මේ කුසලයේ දිනෙන් දින වර්ධනය කරන්නට ඕනේ. එහෙම වර්ධනය කරගෙන දවසක් කර්මක්ෂය කරමින් ඒ කියන්නේ කර්මයට නැවත ප්‍රතිසන්දි ලබා දීමට අවකාශ නැති කරමින් අපිට මේ සංසාර දුකෙන් එතර වීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද